හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් ලුසියානාවේ එපිස්කෝපල් දේවස්ථානයේ සුසාන භූමියෙහි වසර 150ක් පැරණි ඕක් කුරු වදුලක සෙවණේ සැතපී සිටින කාන්තාවකගේ සොහොන් කොටක් වේ. මෙහි විශේෂත්වය එහි සඳහන් බලා සිටි යන තනි වචනේ පාඨයයි. මෙකී වචනය වඩා ඉහළට ඉස්මතු කරලන වියපත් දේශකයෙකුගේ දේශනාවක් පිළිබඳ ඕඩුවාවද මීට යා වූ විට අදහස වඩා පැහැදිලි වේ. එය මෙලෙසිනි. අද සිකුරාදා වුවත් ඉරිදාව පැමිණෙමින් තිබෙනවා. කටහඬෙහි ස්වරය උස් පහත් කරලමින් නපුරු බලවේගයන් ජයග්‍රහණය කළාක් මෙන් පෙනෙන සිකුරාදා දිනය ඊළඟට පැමිණි ඉරු දිනයෙන් වෙනස් වූ ආකාරය ඔහු පෙන්වා දී තිබුණා. මේ දින දෙකම අත්විඳි ගෝලයින් ඊට පසු කිසි දිනක දෙවිඳුන් පිළිබඳව සැක නොකළ බව, දෙවිඳුන් නැතයි සිතන විට එතුමන් සියල්ලන්ට වඩා සමීපයෙන් සිටින බව ඔවුන් මනාව ඉගෙන ගත්තා. එනමුත් එම දේශනය එක් දිනයක් මගහැර තිබෙනවා. එනම් නමක් නැති සෙනසුරාදාවයි. ගෝලයින් එදින කුඩා ප්‍රමාණයෙන් අද්දුටු දේ අද අපි සුවිසල් ප්‍රමාණයෙන් අත්විඳින්නෙමු. මේ පෘථිවිය මත සෙනසුරාදා දිනයයි. ඉරු දින කවදා හෝ පැමිණෙනු ඇද්ද? ගොල්ගොතාවේ ඒ අඳුරු සිකුරාදා දිනය ඉංග්‍රීසි අනුවාදයට අනුව ගුඩ් ෆ්‍රයිඩේ යයි ඉව හැක්කේ ඉරිදුන සිදු වූ දේ නිසාවෙනි. විනාශය කරා යන්නා වූ විශ්වය තුල පාස්කු දිනය විසින් විවරයක් ඇති කර තිබෙනවා. මතු දිනක දෙවිඳුන් ඒ තුලින් පාස්කුවේ ආශ්චර්ය විශ්වය පුරා විහිදී යනසේ පතුරවා හරිනු නියතයි. ඒ අතර අප බලාපොරොත්තුවෙන් බලා සිටිමින් අපගේ සෙනසුරාදා දිනයන් එනම් නමක් නැති අතරමැදි දිනය ගත කරමින් සිටින්නෙමු. ඒ අනුව බලන කල්හි මේ සෙනසුරාදාය එනමුත් ඉරු දින පැමිණෙමින් තිබෙනවා. දෙවිඳුන් ඉතිහාසයේ නරකම ක්‍රියාව රැගෙන එය විශාලතම ජයග්‍රහණය බවට හැරවූ අපූර්ව රෝම 8:25 නමුත් අපි නොපෙනෙන දේ ගැන බලාපොරොත්තු වෙමු නම් ඉවසිල්ලෙන් ඒ ගැන බලා සිටිමුව.